දැන් ජේම්ස් ටේලර් බංගලාවට යන්නේ. බංගලාවට වාහනයකින් යන්න බෑ. එතන පටන් ගන්න තැන දාලා යන්න වෙනවා තියෙන ගේ ගාවින්. මේ නාය ගිහිල්ලා තියෙන්නේ. මෙතන කිලෝමීටර් 2ක් පයින් යන්න වෙනවා බංගලාවට යනකම්. ජේම්ස් ටේලර් බංගලාවට යද්දී මග තියෙනවා මැටි ගෙදරක් හදලා. මාත් එක්ක ආපු අයියා තව මග ටික දුරින් ඉන්නේ. යනකම් මේ දින මැටි ගෙදර ටිකක් කියලා ඉඳලා යන්න. මේ ඇතුලේ මාර සීතලක් ඇති. මේ ගස් යටත් මාර සීතලක් තියෙන්නේ. මේක ඇතුලේ ඊට වඩා සීතලක් ඇති. විපක් හිටම බැඳලා තියෙනවා. කවුරු ඉඳලා තියෙන පදින් ගිහලා. මෙතන පාරවල් දෙකක් තියෙනවා. එකක් වම් පැත්තට ගියාපුවාම බංගලාව හම්බෙන්නේ. මෙතන පල්ලෙහා පාරට ගියාපුවාම තියෙනවා සීට් එක. බංගලාවට ගිහින් ඇවිදින්න ඊට පස්සේ ජේම්ස් ටේලර් සීට් එක බලමු. අතනින් ඉඳන් මීටර් 50ක් විතර ඉස්සරහට ආවට පස්සේ ආපහු හම්බෙන බෝඩ් එකක්. කලින් වාහන නතර කරන්න තිබිලා තින්නේ මෙතන. දැන් වාහනේ ගෙන්න බෑ. නායකයින් තියෙන 3-4 තැනකින් කොණ්ඩගල ගලටයි බංගලාවට යන්න තියෙන්නේ මෙතනින්. ගිහිල්ලා බලමු. මෙතන තියෙනවා ජේම්ස් ටේලර් නාපු ළිඳ. අර එතන පේන්නේ ඒක. මෙතන යන්න තියෙන්නේ. මෙතන උඩට යන්න තියෙනවා කොණ්ඩගලට යන්න. මෙහාටියට කවුරුත් ඇවිල්ලා නැහැ වගේ සෑහෙන කාලයකට. මෙතන මුදු මට්ටමේ ඉඳන් අඩි 4700ක් විතර උසයි. මෙතන තියෙන ජේම්ස් ටේලර් ගැන විස්තරයක් දාලා. අතන තියෙනවා භූමි දාන්නේ කරලා තියෙන තැන. එතනින් කොණ්ඩගලට යන්න ඕන. දැන් කොණ්ඩගල හයික් එකට ඇවිල්ලා තින්නේ. දැන් භාගයක් දුර ආවා. මෙතන මේ හරිය ටිකක් ඇඩ්වෙන්චර් ගමනක් තිබ්බේ. ඒ හරියට ඔක්කොම පහු කරගෙන ආවා. ආ පොඩ්ඩ දුරයි තියෙන්නේ. මේක උඩට ගිහලා බලමු. මගුරු දැලක් බැඳලා කවුරුත් ඇවිල්ලා නැහැ ළඟදී. මේ මකුළු දැල. මේ ගොඩ මාර ලස්සනක් ඇත්තේ. මෙන්න කොණ්ඩගල. Oh.
ලංකාවේ මුලින්ම හිටපු තේ ගහ හොයාගත්තා. කිලෝමීටර් ගානක් පයින් ඇවිල්ලා හොයාගත්තා. මෙන්න තියෙනවා තේ ගහ. මේක තමයි ලංකාවේ මුලින්ම හිටවලා තියෙන තේ පැලි. දැන් මේ පැත්තට මිදුම් බාන ගමන් තියෙන්නේ. කලින් එද්දි පැහැදිලිව පෙනිච්චා. දැන් මිදුමේ අඳුර වෙලා යනවා.